ස්පාක් ඇකඩමි YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න හිතුවේ කරුංක ග්‍රෑම් 100ක් රුපියල් 2500ක් වගේ ඉහළ මුදලකට අලෙවි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මම කරන videos එවෙලම ඔයාලට notification එකක් කරා ගෙන්න ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තිබ්බොත්. ඉතින් එහෙනම් අපි මේ කතා කරමු කොහොමද A to Z මේ ව්‍යාපාරය කරන්න කියලා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. එහෙනම් මම මුලින්ම කතා කරන්නම් අලෙවි වන මිල පිළිබඳ පොඩි තහවුරු කිරීමක් ඔයාලට කරලා නැත්නම් ඔයාලා හිතයි මම මේ කරන්නේ බොරුවක් කියලා. ඉතින් මම මේ eBay website එකෙන් ගත්ත screenshot එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. මෙතන කරුංකා වේලපු කරුංකා තමයි අලෙවි කරන්න දාලා තියෙන්නේ. මෙතන ටයිටල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉහළින් කළු පාටින් තියෙන මෙතන 100% organic new fresh areca nut කියලා තියෙනවා. ඉතින් මෙතන ග්‍රෑම් 100ක් තමයි තියෙන්නේ. මම weight එක මෙතන ග්‍රෑම් 100ක් කියලා select කරලා තියෙනවා. ඉතින් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් මිල තියෙනවා ඇමරිකානු ඩොලර් වලින් 12.5ක්. ඉතින් ලංකාවේ මුදලින් ගත්ත රුපියල් 2500කට ඉහළ මුදලකට අලෙවි කරගන්න පුළුවන්. ඉතින් මම මේක කරන හැටි A to Z කියලා දෙන්නම් ඔයාලට. ඉතින් මම කලින් කරපු වීඩියෝස් බලපු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේක ගැන අදහසක් ඇති. මොකද මම eBay වෙබ්සයිට් එකෙන් මේ වගේ දේශීය දේවල් අලෙවි කරන හැටි කියලා දීලා තිනවා. ඒ වගේම ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන හැටිත් කියලා දීලා තිනවා. සමහර අය මේ දෙක පොඩ්ඩක් පටලවගෙන තිනවා. ඉතින් මම මේ දෙකත් පොඩ්ඩක් අත පැහැදිලි කරන්නම් කොහොමද පටලව ගන්න නැතුව හරියට වෙන් කරගෙන අඳුරගන්නේ කියලා. මොකද ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කියන්නේ වෙනම පැත්තක්, eBay හරහා අපනයනය කියන්නේ තව පැත්තක්. ඉතින් අපි බලමු කොහොමද මේ කරුංකා මේ වගේ මුදලකට අලෙවි කරන්න කියලා. ඊළඟට ගත්තොත් කවුද මේ කරුංකා මේ වගේ මිලකට ගන්න. ඉතින් පළවෙනියෙන්ම විදේශීය වෙළඳපොළට අලෙවි කළ යුතුයි මේ වගේ මුදලක් ලබා ගැනීමට නම්. ඉතින් දේශීයවත් අලෙවි කරන්න පුළුවන්, නමුත් සාපේක්ෂව ඉතින් හැබැයි නමුත් සාපේක්ෂව මිල අඩුවෙන් තමයි මිලදී ගන්න වෙන්නේ. සාමාන්‍ය රුපියල් 600 700 900 ওই වගේ ගණන් වලටත් යනවා කිලෝ එක. ඒ වගේම මෙතෙන්දී තියෙන ලොකුම වාසියක් තමයි අතරමැදියන් වැඩි. ඉතින් ඒගොල්ලෝ තොග වශයෙන් මිලදී අරගෙන අපනයනකරුවන් හරහා තමයි යවන්නේ. ඉතින් එතකොට ඒ අතරමැදියන්ට ගණන් ගියාම ඔයාලට පොඩි මුදලක් තමයි අතට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ විදියට අපනයනය කිරීම ලාභදායී වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ විදේශීය ගැනුම්කරුවන්ට අලෙවි කරන්න වැඩි හරියක්ම ඔයාලව පොළඹවන්නේ. හොඳයි, ඊළඟට කරුංකා අපනයනය සඳහා සකසා ගන්නේ කෙසේද කියලා මම හෙඩ්ලයින් එකක් දාගත්තා. ඉතින් මෙතෙන්දී මුලින්ම පුවක් හොඳින් වියලාගෙන ලෙල්ල ඉවත් කර සකසා ගන්න ඕනේ. ඉතින් මේක දැනටමත් කරපු කෙනෙක් නම් දන්නවා. ඉතින් වේලපු පුවක් තමයි අපි අපනයනය කරන්නේ. මොකද මේ වේලපුවක් ගොඩක් තීන්ත නිෂ්පාදනයට තමයි යොදාගන්නේ. ඉතින්
ඒ නිසා ඔයා මේවා වේලලා තමයි ලෙල්ල ඉවත් කරගෙන තමයි සකසා ගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ eBay වෙබ් අඩවිය මගින් අපනයනය කරන්නේ නම් සකසාගත් කරුන්ක හොඳින් ඇසුරුම් කළ යුතුයි. ඉතින් මොන විදියට ඔයා රට යවුවත් භාණ්ඩයක් අනිවාර්යෙන් මේ ඇසුරුම කියන එක තමයි අංක 1 වෙන්න ඕන. මොකද එහෙම නැත්නම් ඔයාගේ පාරිභෝගිකයන් මේවා මිලදී ගැනීමට පෙළඹෙන්නේ නැහැ. ඉතින් eBay එකේ ලිස්ටින් එකක් දානවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේක හොඳ ඇසුරුමක් එක්ක ක්වොලිටි විදියට ෆොටෝස් ටිකක් ගහලා තමයි ඒකට අප්ලෝඩ් කරන්න ඕනේ. නැත්නම් දැක්කම ගන්න හිතෙන්නේ නැහැ අපිට උනත්. ඉතින් හොඳ ලස්සනට ඒක ඇසුරුම් කරලා ආකර්ෂණීය විදියට තිබුණොත් තමයි ඕනම ගැනුම්කරුවෙක් මිලදී ගන්න පෙළඹෙන්නේ. හොඳයි, ඊළඟට ඇසුරුම් කරන ලද කරුන්කාවල ෆොටෝස් ලබාගෙන eBay වෙබ් අඩවියේ ලිස්ටින් එක සකසා ගන්න කියලා දෙනවා මම කලින් කිව්වේ. මේ ගැනත් මම අර වීඩියෝ එකේ දාලා තියෙනවා කොහොමද ලිස්ටින් එක දාන්නේ කියලා. ඉතින් මම ඉස්සරහට තවදුරටත් මේක මේ කරලම් පෙන්වන්න සමහර අයට අදහසක් නැහැ කොහොමද මේක කරගන්නේ කියලා කිව්වට. ඊට පස්සේ අනෝමක් ලැබුණු පස්සේ ශ්‍රී ලංකා තැපෑල මගින් යවිය හැක. තවත් ගොඩක් අය කමෙන්ට් දාලා අහපු ප්‍රශ්නයක් තමයි ඉතින් අපි මේ eBay එකේ බඩුවක් දැම්මා විකුණුණා ඊට පස්සේ කොහොමද යවන්නේ කියලා. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මේ අපේ ශ්‍රී ලංකා තැපෑල මගින් ඕනෑම රටකට ලෝකේ ඕනෑම රටකට ලංකාවේ භාණ්ඩ යැවීමේ හැකියාව තියෙනවා. ඉතින් සාපේක්ෂව ගොඩක් පිරිවැයත් අඩුයි මේ ශ්‍රී ලංකා පෝස්ට් එකෙන් යවද්දි. ඉතින් කූරියර් සර්විස් උත් තියෙනවා. ඉතින් ඒවයින් යවද්දි සාපේක්ෂව මිල වැඩි. ඉතින් ඔයාලට කැමති නම් කූරියර් සර්විස් එකක් එහෙම නැත්නම් ශ්‍රී ලංකා තැපෑල මගින් යවුවොත් වඩා හොඳයි කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද අපිට ලොකු ලාභයක් තියාගන්න පුළුවන්. නැත්නම් කූරියර් සර්විස් වල charges වැඩි. එතකොට අපිට සාපේක්ෂව අඩු ලාභයක් තමයි ලැබෙන්නේ. හොඳයි, මම ඊළඟට කතා කරන්නම් තව ගොඩක් අය අහපු ප්‍රශ්නයක් මේ eBay එකේ ලිස්ටින් දැම්මට විකිනෙන්නේ නැහනේ කියලා. ඉතින් නිකම්ම තිව්වට නිකම්ම ලිස්ටින් එකක් දැම්මට විකිනෙන්නේ නැහැ. කොහොමත් ඔයා එක විකිනන විදියට දාන්න ඕන. ඉතින් එතෙන්දී මම දාගෙන තියෙනවා ඔබ අපනයනක ඕනෑම භාණ්ඩයකින් ලබාගත හැකි ප්‍රයෝජන සහ වාසි පිළිබඳ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඩිස්ක්‍රිප්ෂන් කියලා කියනවා මේකට. ඒක යෙදීම අනිවාර්යයි. ඉතින් මේ ලංකාවේ මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් බඩු ඕඩර් කරන්න නැති වුණාට මේ ඇමරිකාව, කැනඩාව, ඊශ්‍රායලය ගොඩක් ඒ වගේ රටවල් වල දියුණු රටවල් වල මිනිස්සු ඔන්ලයින් තමයි බඩු ඕඩර් කරන්නේ. එතෙන්දී මේ ඩිස්ක්‍රිප්ෂන් එක කියවනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයා දාන දේවල් ඒගොල්ලෝ කියවනවා. ඉතින් කියවලා බලලා එයාලට හොඳයි නම්, එයාලට බෙනිෆිට් එකක් තියෙනවා නම්, එයාලගේ සෞඛ්‍යයට හොඳයි නම් ගොඩක් එහෙම තිබුණොත් තමයි මිලදී ගන්න පෙළඹෙන්නේ. ඉතින් ඔයාගේ භාණ්ඩය ගැන දන්නව නම් ඒ දන්න හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකට ඇතුළත් කරන්න. ඉතින් ඉංග්‍රීසි ප්‍රශ්න තියෙන අය ඉන්නව නම් ඔයාලට පුළුවන් සිංහල ට්‍රාන්ස්ලේට් Google Translate එක යොදාගෙන ඒ හරහා ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක. අනිවාර්යයෙන්ම ඔයාගේ ස්ටෝර් එකට සේල් වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන හැටි. ඉතින් ආකර්ශනීය ලෙස ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන හැටි ඔයාලා දන්නේ නැත්නම් මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ඩිස්ක්‍රිප්ෂන් එකට ඇතුළත් කරන්න ඕන මම අර කලින් කිව්වා වගේ ඉතින් ඔයා ආලවි කරන භාණ්ඩේ වාසි මොනවද ඒ වගේ දේවල් ඒකෙන් ලැබෙන ඒකට ප්‍රයෝජන මොනවද ඒ වගේ දේවල් සඳහන් කරන්න ඕන. ඒ වගේම ඉතාමත් හොඳ ක්වොලිටි එකකින් ෆොටෝස් අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් ඒ වගේ අප්ලෝඩ් කරාට පස්සේ වැඩි ප්‍රමාණයක් ඔයාට අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම අද කිව්වේ කරුංක ගැන. ඉතින් ඔයාට පුළුවන් eBay එකේ account එක හදාගෙන listing එකක් දාන්න. ඒ දාන එක හරියට දාන්න. එහෙම නැත්නම් අලෙවි කරගන්න බෑ. ඉතින් මම කියපු දේවල් ටික හරියට කරොත් ඔයාට අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මමත් මේ ව්‍යාපාරය කරන නිසා මටත් මේකෙන් සේල් එන නිසා තමයි මම කියන්නේ. සමහර විට පළවෙනි මාසෙ දෙකේ ලොකුවට සේල් එකක් එන එක ගන්න. ඒ වුණාට අතාරින්න නැතුව හරියට කරොත් ඔයාට මේ වගේ මුදලකට විකුණ ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් මම කියපු දේවල් වලින් නොතේරුණු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝ විතරක් බලන්න එපා. තව ඕන තරම් YouTube වීඩියෝස් තියෙනවා. ඒවෙන් ගන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන ඔයා eBay පැත්තට යොමු වෙනවා නම් ඒක හරියාකාරව කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඉතින් තව යාළුවෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.